කවුරුත් කරන්නේ පොඩි පොඩි ඩ්‍රාමාද නැද්ද? ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙගා ටෙලි නාට්‍ය වගේ තමයි නේ. පන්සලේදී එක ඩ්‍රාමා එකක්, වෙඩින් එකේදී එක ඩ්‍රාමා එකක් නේද? කඩේට යනකොට ට්‍රව ඩ්‍රාමා එකක්, ගේ ඇතුළේ වෙනමම ඩ්‍රාමා එකක්. ඒක තමයි රියැලිටි ෂෝ. ගේ ඇතුළේ තමයි රියැලිටි ෂෝ එක තියෙන්නේ. යථාර්ථවාදීම ඩ්‍රාමා එක කටවල් වල හඬනේ. මට හරි අත්දැකීම් ලැබෙනවා. දැන් මේ බනවලට කතා කරනවනේ කෝල්වල. ඉතින් කෝල් එක ඩයල් කරන අතරතුරෙත් මුන් රණ්ඩු වෙලා. දන්නේ මම ෆෝන් එක ආන්සර් කරලා කියලා. මහා සද්දෙට එකිනෙකා එක්ක වාද කරගන්නවා. ඊට පස්සේදී මට කතා කරනකොට නිකම් බුදු වෙලා වගේ අපේ සයින්ස් ගාන. මට කියන්නේ මෙමය වෙන්නේ. තමන්ව කොච්චර තමන් විසින් රවට්ටගෙනද කියනවනම් එක්කහුව වෙලා අනිත් උන් රවට්ටන්න යනවා. මං කියන්නේ දැන් මට ඔයා කෝල් දෙනවා. ජීවිතේට නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ගාගෙන ආන්සර් කරලා තියෙද? හෙලෝ කවුද? මොකද්ද ප්‍රශ්නේ? එහෙමනේ කියන්නේ. ඒ තමයි නැචරල් මං. මම මොකටද කෝල් එකක් ආවා කියලා රඟන්න යන්නේ. ඒ තමයි මම. තියනකොට මං තෙරුවන් සරණයි හරි බුදු සරණයි හරි කියලා තියනවා. නිකම් බොරුවට තාල වෙනස් කර නේද? නැති සත්වයක් පෙන්වන්න ඕනේද? මොකටද එහෙම ජීවත් වෙන්නේ? හැබැයි ඇත්ත ජීවිතේ මලයක් වගේ නම බුද්ධාය ගගයි කියන. නේ? කරුණාවක් නැහැ, මනුස්සකමක් නැහැ. නේ? ඉවසිල්ලක් නැහැ. අනිත් මනුස්සයාගේ දුක තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. නේද? ඔබ වෙනස් වෙන්න පින්ගත. පතිරූපදේශේ දෙයියෝ දෙන්නේ නැහැ. පතිරූපදේශේ බුදුහාඳුරෝ දෙන්නෙත් නැහැ. බුදුහාඳුරෝ පාර කිව්වා පතිරූපදේශේ හදාගන්න. ඒක අනුගමනය කරන්න. ලස්සනට ඉන්න.